Oh, that's right. What should I name the sequel? I wonder. Let's see. The Tale of Naruto Uzumaki. හෙලෝ හැමෝම ඔයාලා සාදරයෙන් පිළිගන්නවා දනු උචා YouTube channel එකෙන් ගෙන Naruto anime series එක 148 වෙනි එපිසෝඩ් එකත් එක්ක කාලයකට පස්සේ තමයි මම අද වීඩියෝ එකක් අරන් ඉන්නේ. හදිසි රෝගී තත්ත්වයක් හින්දා මට වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණා. මම ඒක පෝස්ට් එකක් මගින් ඔයාලා දැනුවත් කරා. යාළුවනේ දැන් මම පොඩ්ඩක් රිකවර් වෙලා ඉන්නේ. හරියටම තාම හොඳ වෙලා නැහැ. එහෙනම් අපිට වැඩි කතාවක් නැහැ. කාලයකට පස්සේ සෙට් වෙච්ච ඉඳා ඉන්ට්‍රෝ එකෙන් පස්සේ යමු අපි අපේ වීඩියෝ එකට. අද එපිසෝඩ් එක පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ කුරනේ සෙන්සර් බලන්න හොස්පිටල් එකට ගිහිල්ලා ඉන්න කිබයි ෂිනෝයි හිනාටවයි. එයාලා එතනට යනකොට එතනට කලින්ම ඇවිල්ලා ඉන්න සුනාඩේ සහ ශිසුනේව එයාලට හම්බෙනවා. ඒත් එක්කම කුරනේ සෙන්සර් බලන්න හිනාට දොර අරින්න හදනකොටම කොහේ ඉඳන් දාපු නරුටෝ සුනාඩේ ආච්චි මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා කියලා හිනාටගේ මූණ ඉස්සරහට එනවා. ඒක දිහා ඔක්කොම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. එතකොට හිනාටට ගොඩක් ලැජ්ජා හිතිලා එයාගේ මූණ තක්කාලි ගෙඩියක් වගේ රතු වෙන්න ගන්නවා. ඒත් එක්කම නරුටෝ එයාගේ මූණ අල්ලනකොට හිනාටට තවත් ලැජ්ජා හිතිලා එයා කෑ ගහගෙන නරුටෝට එයාගේ ඔළුවෙන් පාරක් ගන්නවා. ඒත් එක්කම නරුටෝ විසියලා ගිහලා බිත්තිය දිලා බිම වැටෙනවා. එයාට එහෙම උනේ හිනාට නරුටෝට පොඩි කාලේ ඉඳන් කැමති. ඒ වුණාට නරුටෝ ඒක දන්නේ නැහැ. එයා කැමති සකුරට. දැන් ඉතින් ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නන්නේ කුරනේ සෙන්සර් බලන්න ඇවිල්ලා ඇඩ්මිට් වුණ හිනාටව. හිනාට හැරෙන්නේ කිබාගේ බල්ලා වුණ අකමාරු එයාට බුරනකොට. ඊළඟට අපිට පෙන්නන්නේ කුරනේ සෙන්සර් ශිසුනගෙන් අහනවා දැන් මිසුකි කෝ කියලා. ඒත් එක්කම ශිසුනි කියන්නේ මිසුකි දැන් බන්ධනාගාරේ ඉන්නේ. එයා ඔරිචිමාරුගේ ගෝලයෝ ගැන මොකුත් දන්නේ නැහැ කියලා. ඒත් එක්කම කුරනේ සෙන්සර් ඉස්සරහට අපේ ටීම්මේට් එක එනවා. ටීම්මේට් එක එතනට ඇවිල්ලා ඉන්නකොට හිනාට දකිනවා එළියේ නරුටෝ සහ සුනාඩේ අතර සංවාදයක් යනවා. නරුටෝ කියන්නේ මට අවසර දෙන්න. මට සස්කේ හොයාගන්න යන්න ඕනේ. අනේ මට ඒකට අවසර දෙන්න සුනාඩේ කියලා. ඒත් ඒක අහන්න සුනාඩේ කියන්නේ නරුටෝට ඔයා කොහෙවත් යන්නේ නැහැ. තමුන් මෙහෙ ඉන්න ඕනේ. මම තාම මෙතන නීති හදන්නේ කියලා. ඒ සීන් එක කට් කරලා ඊළඟ සීන් එක අපිට පෙන්වන්නේ ගෙදරටලා ට්‍රේනින් වෙන නෙජීව. නෙජී හොඳට බියකුකන් පාවිච්චි කරලා කුණායි වලින් බේරන හැටි ඉගෙන ගන්නවා. නෙජී පුහුණු වෙන තැනට ආපු හිනාට එයාට බොන්න දේවල් ටිකකුත් හදලා තියලා එතනින් එයා යනවා. ඊළඟ සීන් එක අපිට පෙන්වන්නේ කැලයක් මැද ට්‍රේනින් වෙන හිනාටව. හිනාට ෂිනෝ සහ කිබා එක්ක ට්‍රේනින් වෙනවා බියකුකන් හොඳට පාවිච්චි කරන්න. එතනට එන කිබා කියන්නේ එහෙනම් අපි ඊළඟට ලන්ච් එකට යන් කියලා. ඊළඟ සීන් එක අපිට පෙන්වන්නේ එයා ලන්ච් එක අරගෙන ඉන්නකොට හිනාට කල්පනා කරන්නේ නරුටෝ ගැන. එතකොට ෂිනෝ අහනවා මොනවද ඔය කල්පනා කරන්නේ? ඔයා නරුටෝ ගැන තාම කල්පනා කරන්නේ කියලා. එතකොට හිනාට කියනවා ඔව් අපි යාට මොකක් හරි උදව්වක් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට මොකක්වත් කරන්න දෙයක් නැද්ද කියලා. එතකොට ෂිනෝ එතනින් නැගිටලා කියනවා අපිට එක දෙයක් try කරලා බලන්න පුළුවන්. ඒ තමයි බිකචු ක්‍රොමියා කියලා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ හොකාගේ ඔෆිස් එකට ගියපු ටීම්මේට් එක සුනාඩේව බිකචු බීටල් ගැන කියලා දැනුවත් කරන විදිහ. සුනාඩේ කියන්නේ ඔයාලා මේ හොයන්නේ ගොඩක් රෙයා ඉන්සෙට් කෙනෙක්. එයා හොයාගන්න ටිකක් අමාරු වෙයි කියලා. එතකොට ශිසුනේ සුනාඩේගෙන් අහන්නේ මේ කුරුමිනි ජාතිය මොකද්ද? මට මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද කියලා. එතකොට සුනාඩේ කියන්නේ මේ කුරුමිනි ජාතිය ඉතා විශේෂ කුරුමිනි ජාතියක්. මෙයාලා ඉස්සර යුද්ධ කාලේදී යොදාගෙන තියෙනවා සතුරු සොයා ගන්න. ඒ වගේම මේ කුරුමිනි ජාතිය එයාලගේ ප්‍රසූත අවස්ථාවේදී සුවඳක් දැනුනොත් ඒ සුවඳ පස්සේ හඹා යනවා කියලා. ඒකෙන් එයා අදහස් කරන්නේ මේ කුරුමිනිය යොදාගෙන පස්කේ හොයාගන්න පුළුවන් කියලා. අන්තිමේට සුනාඩේ කියනවා එයාලා බිත්තර දාන්න කාලයක් තියෙනවා කියලා. එතකොට ෂිනෝ කියනවා ඒ අවුරුද්ද මේක තමයි. ඒ වගේම මේ කාලෙදි තමයි එයාලා ඉත්තර දාන්න පටන් ගන්න කියලා. එතකොට සුනාඩේ කියනවා එහෙනම් ඒක පාවිච්චි කරලා අපිට සස්කේ හොයාගන්න පුළුවන් කියලා. ඒත් එක්කම සුනාඩේ කල්පනා කරලා කියන්නේ ඔයාලා දන්නවා දැනටමත් ගමේ තත්ත්වය මට බෑ මගේ ගෙනින්ලව වෙන වෙන වැඩවලට යොදවන්න. මට එයාලව ගම ආරක්ෂා කරන්න තියාගන්න ඕනේ කියලා. ඒක ටිකක් කල්පනා කරපු සුනාඩේ කියන්නේ කුරනේ සෙන්සෙත් දැන් හොස්පිටල් එකේ ඉන්න එකේ ඔයාලගේ ටීම් එක නිකන් ඉන්නත් ඉඳා මං ඔයාලට එනම් මේ වැඩේ පවරන්නම් කියලා. ඒත් එක්කම එයා කියනවා ඊට පස්සේ සුනාඩේ කියනවා ඔයාලා තුන්දෙනා එහෙනම් මේ මිෂන් එක කරන්න ඕනේ. ඒ වගේම ෂිනෝ ඔයා තමයි කණ්ඩායම් නායකයා කියලා. ඒ වගේම ඔයත් හොරෙන් බලාගෙන ඉන්න එක්කෙනා මේකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා සුනාඩේ කුණායි පිහියක් අරගෙන සිවිලිමට ගන්නවා. ඒත් එක්කම සිවිලිම කඩායන එතනින් බිමට වැටෙන අපේ නරුටෝ කියන්නේ මාත් මේකට සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම සුනාඩේ තවදුරටත් නරුටෝට කියන්නේ
මේක තමයි ඔයාට දෙන මං අවසාන අවස්ථාව. ඔයා මේ පාරේ ඒ කුරුමිනියා හොයාගත්තේ නැත්තම් සස්කේ හොයාගන්න එක අමතක කරලා දාන්න කියලා. එතකොට නරුටෝ සුනාඩට කියන්නේ ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මං කොහොම හරි ඒ කුරුමිනියා හොයාගන්නවා කියලා. ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ මෙහෙමට යන්න සූදානම් වෙන බඩු ටික ලෑස්ති කරගන්න නරුටෝ. නරුටෝ සස්කේගේ හෙඩ් බෑන්ඩ් එක අතේ තියාගෙන කල්පනා කරන්නේ ඔයා ඇත්තටම කොහෙද සස්කේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මිෂන් එකට යන්න ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහින හිනාටව. හිනාටට එයාට තාත්තා කතා කරලා කියන්නේ ඔයා නෙජීන එකන් ඉන්න පොඩ්ඩක් ඇත්තේ කතා කරලා යන්න කියලා. ඒත් එක්කම හිනාට කියනවා මට මිෂන් එකක් තියෙනවා මට ඉක්මනට යන්න ඕනේ කියලා. එතකොට හිනාටයි තාත්තා කියනවා එහෙනම් ඔයා යන්න කියලා. එයා එහෙම යන ගමන් එයාගේ තාත්තා එයාට අවවාදයක් දෙනවා කුරුළු වැටියෙක් වෙන්න එපා. අනිත් අය සටන් වදිද්දි ඔයාට උදව් කරන්න තියෙන වෙලාවෙදී ඔයා එයාලට උදව් කරන්න කියලා. එතකොට හිනාට හරි මම එහෙම කරන්නම් කියලා දුවගෙන යනකොට ඉස්සරහට නෙජිගේ ඇඟේ වැදෙන්න ඔන්න මෙන්න තියලා එයා ඒකට වෙට්ටුවක් දාලා දුවලා යනවා. ඒත් එක්කම හිනාට කියන්නේ මට සමා වෙන්න මට වෙලාව නැහැ මම ඉක්මනට යන්න ඕනේ කියලා. එතකොට නෙජි කල්පනා කරන්නේ හිනාට දැන් ගොඩක් වේගවත් වෙලා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කොනෝහා විලේජ් එකේ දොරටුව ගාව ඉන්න කිබයි නරුටෝයි ෂිනෝයි. ඒ තුන්දෙනා හිනාට එනකන් එතන ඉඳලා තියෙන්නේ. ඒ වගේම නරුටෝ ඒ වෙලේදී කියනවා හිනාට අයියෝ මෙච්චර වෙලා ගත්තේ මෙතෙන්ට එන්න. ඒ වුණාට ඒකට කමන්නේ එහෙනම් අපි දැන් ගමන ආරම්භ කරමු කියලා නරුටෝ මැරතන් එකක් දුවනවා වගේ වේගෙන් දුවන්න ගන්නවා. ඒ වුණාට එයා ගොඩක් දුර දුවලා ඉවරලා ආපහු හැරිලා බලනකොට අර තුන්දෙනා හිමීට එනවා දැකලා එයා කියන්නේ ඇයි ඔච්චර හිමීට එන්නේ ආව ඉක්මනට දුවගෙන යන් කියලා. එතකොට ෂිනෝ කියන්නේ මම තමයි මේකේ නායකයා මම කියන විදිහට තමයි අනිත් අය වැඩ කරන්න ඕනේ කියලා. එහෙම කිව්වට පස්සේ මේ හතර දෙනා ගමන යන්න ආයෙ පටන් ගන්නවා. ඊළඟ සීන් එකේ අපිට පෙන්වන්නේ මෙඩිකල් නින්ජා කෙනෙක් වෙන පුහුණු වෙන සකුරාව. සකුරා කැඩිච්ච අතක් තියෙන හාවෙක් අරගෙන එයාව සුව කරන්න බලනවා. එතකොට සුනාඩියකින් අහන්නේ අයියෝ නරුටලත් එක්ක යන්න ගියේ නැත්තේ කියලා. එතකොට සකුරා කල්පනා කරන්නේ දැනටමත් ඒ ටීම් එකේ ෂිනෝ ඉන්නවා. එයා අබුරම ක්ලෑන් එකේ කෙනෙක්. ඒ වගේම කිබා සහ අකමරු ඒ දෙන්නට හොඳ නහයෙන් ඉවත් තියෙනවා. ඒ වගේම හිනාට එයාට බියකු ගන්න තියෙන හින්දා මාව වැඩි එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. මට ඕනේ කොහොම හරි ඉක්මනින්ම මෙඩිකල් නින්ජා කෙනෙක් වෙන්න. ඒත් එක්කම ඊළඟ සීන් එක අපිට පෙන්වන්නේ හවස් වෙලා කැම්ප් එකක් ගහන්න එතන නවතින ටීම් මේට් එකයි නරුටෝයි. එතකොට ෂිනෝ කියනවා අපි අද මෙතන නවතින්න ඕනේ දැන්ම කැම්ප් ගහන්න පටන් ගන්න කියලා. කීබයි හිනාට ඒකට කැමති වුණත් අපේ නරුටෝ නම් ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා හරියට තාම හවස් වෙලාවත් නැහැ මට තාම පොඩි මහන්සියක්වත් නැහැ අපි තව ටිකක් යමුකෝ ෂිනෝ කියලා. එතකොට ෂිනෝ ආයෙත් කියනවා මම තමයි මේ කණ්ඩායමේ නායකයා මම කියන විදිහට තමයි මෙතන වැඩ වෙන්න ඕනේ කියලා. ඒකට බය වෙච්ච නරුටෝ කියන්නේ හරි ඔයා තමයි බෝස් මට ඒක තේරුණා කියලා. ඊළඟට දැම්මම නිදා ගන්න හදන ටීම්මේට් එක දැකලා නරුටෝ කෑ ගහන්නේ ඔයාලා දැම්මම නිදා ගන්නද? අයිය අපි දැම්මම නිදාගන්නේ කියලා. ෂිනෝ කියන්නේ දැන් රැයට කැලේ සත්තු එළියට බහින වෙලාව ඒ හින්දා අපි ඉක්මනටම නිදාගෙන හෙට උදේ ආයෙ ගමන් අරපමු කියලා. ෂිනෝගේ කීම අහපු නරුටෝ එයාගේ ස්ලීපින් බෑග් එකට ගිහිල්ලා බිම වැතිරෙනවා. එහෙම වැතිරලා එයා කියන්නේ මට දැම්මම නිින්ද යන්නේ කොහොමත් මම තව ටිකක් ඇහැරගෙන ඉන්නවා කියලා. එහෙම කියපු නරුටෝ කටවහන්නත් ඉස්සරලම හොඳට ගොර නිදා ගන්නවා. නරුටෝ දිහා බලාගෙන ඉන්න ටීම්මේට් එක් කියන්නේ කට විතරයි වැඩ නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ නරුටෝලා නැවතිලා ඉන්න තැන රැයට වෙන සීන් එකක්. කට්ටියම නිදාගෙන ඉන්න අතරේ කට්ටියටත් හොරෙන් හිනාට නැගිටලා දියැලක් තියෙන තැනකට ගමන් කරනවා. එයා ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ අපේ නරුටෝට යූරින් පාස් කරන්න ඕනේ වෙලා එයා එළියට ගිහිල්ලා හොඳට යූරින් පාස් කරලා ඉවරලා හාගාලා හතියකුත් ඇරලා යනවා සද්දයක් ඇහෙන පැත්තට මොකක්ද කියලා බලන්න. එයා එතන ගිහින් බලනකොට එයා දකින්නේ දියැලක් මැද නටනට ඉන්න කාන්තාවක්. ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි හිනාට කියලා අපි දන්නවා වුණත් නරුටෝ දන්නේ නැහැ තාම හිනාට අතන මිසින් වෙලා කියලා. ගායිස් මෙතන හිනාට ලස්සන ඩාන්ස් එකක් දානවා. ඒක දැකපු නරුටෝ ඒකට වශී වෙලා වගේ බලාගෙන ඉඳලා එයාට කතා කරන්න බිමට බහිනකොට එයා කකුල ලිස්සලා එයා වැටෙනවා වතුරට. ඒ වැටිලා එයා මම මොකක් හරි වැරද්දක් කරා කියලා එයාගෙන් සමාව ගන්න හදනකොට හිනාට එතන අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ උදේ වෙලා ගමන ආරම්භ කරන අපේ ටීම්මේට් එකයි නරුටෝයි. නරුටෝ කිබාට කියන්නේ එයා ඊයරෑ ගෑනු කෙනෙක් දියැල ළඟ නටනවා දැක්කා. එයා එයාගේ අත් දෙක චලනය කරද්දී ඒ විදිහට එයාගේ වටේ තියෙන වතුරත් චලනය වෙනවා කියලා නරුටෝ කිබාට කියනවා. මේක අහන අපේ හිනාට පොඩ්ඩක් ලැජ්ජ වෙනවා. එතකොට කිබා නරුටෝට කියන්නේ ඔය නම් මොකක් හරි හීනයක් දැකලා එහෙම වෙන්න විදිහක් ඇත්තෙම නැහැ කියලා. එතකොට නරුටෝ කියනවා එහෙනම් එහෙම වෙන්නේ නැති කියලා. එහෙම කියව අපේ සෙට් එක උදේ කෑමට තැනකට නවතිනවා. එතකොට ෂිනෝ කියනවා මේ පඳුරේ තියෙන මේ පොඩි බෙරි జాතිය හොඳයි. මිනිස්සු තරම් ලොකු බෙරි జాතිය කන්න හොඳ නැහැ. ඒක කෑවොත් බඩේ අජීර්ණ වෙනවා කියලා.
එතකොට තමයි අපිට පෙන්වන්නේ එහා පැත්තේ ඉන්න නාරුටෝ එයාටත් වඩා ලොකු පළතුරක් බදාගෙන ඒක කනවා. ඒක දැකපු හිනාට හයියෙන් නාරුටෝ කියලා කෑ ගහනකොට කිබා කියනවා එයා අන්න ඒක කනවා කියලා. එතකොට නාරුටෝගේ බඩේ අජීර්ණය ඇවිල්ලා නාරුටෝ හයියෙන් කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කිබා නරුටෝට කෑ ගහනවා නරුටෝ අපි යන්න හදන්නේ ඔයා එන්නේ නැද්ද කියලා. එතකොට නරුටෝ පඳුරක් ඇතුලෙන් පොඩි වැඩක් කරලා එළියට එනකොට එයාගේ කලිසම ගැලවිලා බිමට වැටෙනවා. ඒක දකින හිනාට ඇස් දෙක වහගන්නවා අත් දෙකෙන්. ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ නරුටෝයි ටීම්මේට් එකයි. කිබයි නරුටෝයි ෂිනෝයි නිදාගෙන ඉන්නකොට හිනාට විතරක් එළියට වෙලා ට්‍රේනින් වෙනවා. ඊට පස්සේ උදේ වෙලා කට්ටිය ගමන යනකොට නරුටෝ ෂිනෝගෙන් අහන්නේ අනේ දැන්වත් අපි එතනට ළඟද කියන්නකො ෂිනෝ කියලා. එතකොට ෂිනෝ නරුටෝට කියන්නේ අපි දැන් එතනට ළඟයි නරුටෝ කියලා. එතකොට අපිට එතන සූම් අවුට් කරලා පෙන්නනවා ලොකු අගාධයක් මැද තමයි මෙයාලා මේ ක්‍රමය හොයන්න ඇවිල්ලා ඉන්නේ කියලා. එතනින් පල්ලෙහාට බහින්න නරුටෝ ටිකක් බය වෙලා ඉන්නකොට ෂිනෝ කියන්නේ මේක චුනින් එක්සෑම් එකට වඩා නම් ලේසි කියලා. එහෙම කියුවා අපේ සෙට් එක දැන් ෂේප් එකේ කන්ද බහිනවා තමයි අපිට පෙන්වන්නේ. කන්ද බහින ගමන් ඉන්නකොට ෂිනෝ නරුටෝට කියනවා නරුටෝ වැටෙන්න එපා එච්චරයි කියලා. එතකොට ඒකට තරහ ගියපු නරුටෝ අත් දෙක අතහැරලා කියන්නේ හරි බුද්ධිමතා මං ඔයා කියන දේ අහන්නම් කියලා. එතකොට මෙයා වැටෙන්න යනකොට ෂිනෝ එයාගේ ඉන්සෙක්ට්ස්ලා පාවිච්චි කරලා නරුටෝ අල්ල ගන්නවා. ඊට පස්සේ ෂිනෝ නරුටෝට කියන්නේ මම කිව්වා ඔයාට වැටෙන්න එපා කියලා. එහෙම කියනකොට අපේ නරුටෝට තරහ ගිහිල්ලා කියනවා මම ගමට ගියාට පස්සේ උඹලා ගැන බලා ගන්නම් කියලා. ඊළඟ සීන් එක අපිට පෙන්වන්නේ පල්ලෙහාට ඇවිල්ලා ඉන්න අපේ සෙට් එක. එතනදි ෂිනෝ කියනවා මේක තමයි බිකල් කුරුමිනියාගේ වනාන්තරය කියලා. එහෙම කියලා අපේ සෙට් එක කැලේ ඇතුළට යනකොට අපිට පෙන්නනවා ගහක් උඩට වෙලා එයාලා දිහා බලා ඉන්න අමිසුරු ක්ලෑන් එකේ නින්ජලා 3 දෙනෙක්ව. එතනින් එක නින්ජා කෙනෙක් කියනවා එයාලගේ කිසිම වැරදීමක් නැහැ. එයාලා කුණහ විලේජ් එකේ සිනෝබිලා කියලා. තව නින්ජා කෙනෙක් කියනවා එයාලට මෙතනට එන්න එකම උවමනාමය තියෙන්නේ. ඒ තමයි අපේ උවමනාව බිකොචු කුරුමිනියා කියලා. අනිත් නින්ජා කියනවා එයාලට එක්කෙනෙක්වත් අපි මෙතනින් අරන් යන්න දෙන්නේ නැහැ කියලා. එතන ඉන්න ෆීමේල් නින්ජා කියන්නේ මොකද ඔක්කොම බිකොචු කුරුමිනියා ආйти කමිසුරු ක්ලෑන් එකට කියලා. ඉතින් යාළුවනේ ඔය විදිහට අද එපිසෝඩ් එකක් ඉවර වෙනවා. මට පුළුවන් වෙලාවක මං ඔයාලට එපිසෝඩ් එකක් අරන් එන්නම්. මගේ බඩේ ඔපරේෂන් එක කරපින්න යාළුවනේ. එතන තුවාලේ පොඩ්ඩක් දැන් අවුල් වෙලා තියෙන්නේ. මගේ එදිනදා වැඩ ටික කරගන්නත් මට ටිකක් අමාරුයි යාළුවනේ. ඒ හින්දා මට පුළුවන් වෙලාවක මං ඔයාලට එපිසෝඩ් එකක් අරන් එන්න. ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් කරන්න. මම ඩිස්කෝඩ් සර්වර් එකක් හදලා තියෙනවා. අපේ ඇනිමේ ෆෑන්ස්ලාට ඒක ජොයින් වෙන්න පුළුවන්. මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඒකටත් ජොයින් වෙන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. අරිගතෝ